hello welcome to my YouTube channel කොහොමද ඔයගලන්ට ඔයගලන් හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා අපේ අම්මා ළඟදි දවසක පොඩි ඇබැද්දියකට මුණ දුන්නා මං හිතුවා ඉතින් මේ වීඩියෝ එකේ ඔයගලන්ට ඉන් ඩීටේල්ස් මොනවද උනේ කියලා කියන්න කතාව පටන් ගන්න කලින් මම අපේ අම්ම ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම්. ඉතින් මේ සිද්ධිය වෙන්න දවස් කිහිපයකට කලින් අපේ අම්මව අඳුරන කට්ටිය දන්නවා අපේ අම්මා ආසම කාමරේට වෙලා එක්කෝ මැහුම්ගෙතුම් වැඩ කරන්න එක්කෝ අමුතු වඩු වැඩ කරන්න ඔන්ලයින් වලින් එයා දකින ඒවා පර්චේස් කරලා එයා ඔය කාපෙන්චි ඔය වගේ එක වැඩ කාමරේට වෙලා කර ඉන්න හරිම ආසයි. එයා හරිම ආසයි ඔය රිස්කි වැඩ කරන්න. කියන්නේ වහලවල් උඩ නැගලා වහල සුද්ධ කරනවා වගේ අමුතු වැඩ. ඉතින් ඔය වගේ ඒවා කරගෙන අන්තිමට ප්‍රශ්න දාගත්තට පස්සේ මට වෙන්නේ අවත් උස්සගෙන හොස්පිටල් යන්න. ඉතින් මේ වගේ සිද්ධියක් ගැන තමයි මට කියන්න වෙන්නේ. මේකේ පොඩි අනතුරු ඇඟවීමකුත් තියෙනවා. ඒ කියන්නේ අනිත් කට්ටියටත් ඉගෙන ගන්න දෙයක් තියෙන හින්දා තමයි මම හිතුවේ මේක හැමෝත් එක්කම ෂෙයා කරන්න. ඉතින් මේ සිද්ධිය වෙන දවස් කීපයකට කලින් නිව් බනානා ලීෆ් එකේ ලන්ච් පැකට්ස් ගන්න අපි ගියා. මේකේ කෑම නම් රහයි. හැබැයි පොඩ්ඩක් තෙල් වැඩි. බනානා ලීෆ් තව පරක්කු කරන්න නැතුව මං කෙලිම කතාව කියන්න. ඉතින් අපේ අම්මා මේ ඔයගොල්ලන් වීඩියෝ එකේ දකින nail gun machine එක purchase කරා online වල. ඒක ආවේ කිසිම instruction එකක් නැතුව. කෙලින්ම box එකක් ඇතුලේ bubble wrap එකක ආවේ. දැන් හිතා ගන්න පුළුවන් නේද ඊට පස්සේ වෙච්ච දේ. සිද්ධිය වුණාට පස්සේ වීඩියෝ එක හරියට බලනකොට මට නම් හිතෙන්නේ මේක at least gun powder හරි තියෙන්න ඕනේ මෙච්චර හයියෙන් වදින්න. A few moments later. අපේ අම්ම ඉතින් ඕක try කරන්න ගිහිල්ලා එයාගේ ඇහි කෝනියා එක tear වුණා. එහෙම ડોක්ටර් කෙනෙක් ගාවට ගෙනිච්චට පස්සේ ડોක්ටර් කිව්වා සර්ජරි එකක් කරන්න ඕනේ ඇහි ඇතුලේ තියෙන මේ foreign body එක එළියට ගන්න. මේ හැමෝම බලන් ඉන්නේ අපේ අම්මා සර්ජරි එක කරලා තියටර් එකෙන් එළියට එනකන් හේමාස් එකේ. ඉතින් පහුවදා සචිගේ අම්මත් කෑගල්ලේ ඉඳන්ම ආවා අපේ අම්මයි කන්ඩිෂන් එක බලන්න. මේ වෙනකොට නම් අපේ අම්මට රිකවර් වෙලා තිබුණේ බොහෝ දුරට. පච්චි ආවද? කොහොමද? මේ පයිනේ. බබා බැලියුනේ. අනේ කොස්සේ කියලා. අපේ අම්මා මෙහෙම hina වෙලා හිටියට ලොකු පේන් එකකින් හිටියේ. ඒ කියන්නේ අපිට ගොඩක් දුන්නා අයි ඩ්‍රොප්ස් සති ගාණක් පාවිච්චි කරන්න. මොකද ඒ තරමට ඩැමේජ් එකක් වෙලා තිබුණා. ලකිනේ ලෙන්ස් එකට මුකුත් වෙලා තිබුණේ නෑ අයි පියුපිල් එකට. අපි ඉක්මනට ක්‍රියාත්මක වුණ හින්දා කෝනියා එක විතරයි අපි හොස්පිටල් එකට යනකොට ඩැමේජ් වෙලා තිබුණේ. පියුපිල් එකට ඩල් රීච් වෙලා තිබුණේ නැහැ ලකීලි. ඒක තමයි කියන්නේ ඔන්ලයින් වල අපි දකින දේවල් අරගෙන අපේ හිතුමතේට ඒවා පාවිච්චි කරන්න බෑ. ගොඩාක් දුරට ඒවල ඉන්ස්ට්‍රක්ෂන්ස් ගයිඩ්ලයින්ස් එන්නේ නැහැ. ඒගොල්ලන් වගකීම ගන්නෙත් නැහැ මොන හරි වුණොත් දැන් අපිට උනේ ඒ වගේ දෙයක් තමයි. ඊට පස්සේ ඉතින් අපිට දිගටම තිබුණේ hospital runs and pharmacy runs. අපිට හොඳ වෙලාවට හොඳ ડોක්ටර් කෙනෙක් හම්බුණා. හොඳ eye surgeon කෙනෙක් ડોක්ටර් ශමීර බණ්ඩාර අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ අපිට ගොඩාක් සපෝට් කරා. හැම ඩාර්ක් ක්ලවුඩ් එකේම පොඩි සිල්වර් ලයිනින් එකක් තියෙනවා වගේ මේ කාලේ හොඳ දෙයකට උනේ එකම එකයි. ඒක අපි නවලෝක හොස්පිටල් එකේ ඉන්න හේමාසයකට back and forth ආය යන්න උන හින්දා අපිට රහ ආප්ප කඩයක් හම්බුණා. Cafe on the 5th. ඒක තියෙන 5th Avenue එකේ හරි ලේසි මතක තියාගන්න. ඒක ආප්ප හරිම රහයි. ඉතින් මේ වීඩියෝ එකේ දෙපාරක් අපි එතනටම යනවා. මොකද එච්චරට අපි back and forth hospital runs තිබ්බ හින්දා එතනටම ගියා ආප්ප කාලේ එන්න. How busy ඇති නේ. Jaggery hoppers, milk hoppers, egg hoppers, plain hoppers, cheese and මම මෙතන ආසම උනේ cheese and green chilies තිබ්බ අප්පෙට. මම හිතන්නේ මම first time එහෙම එකක් try කරේ. විතර මම ආසම විදිය. Cheese and green chilies.
මේගොල්ලන්ගේ හොපර්ස් කොච්චර ක්‍රිස්පිද කියන්නේ මට හිතුණා වෙනම ASMR වීඩියෝ එකක් කරලා ඒවා ගේන්න ඕන කියලා. මේගොල්ලන්ගේ ලොකු variety එකක් තියෙනවා. ඒ කියන්නේ ජැග්රි හොපර්ස් එක ගොඩක් ඒවා සාමාන්‍ය බිත්තර අපේ normal අපේ නෙමෙයි එක જાති ගොඩක් ඒවා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ පැත්තේ යනවා නම් try කරලා බලන්න. especially if you like spicy food like me. අපි ගත්තේ මේක jumbo prawn curry එකයි ලුණු මිරිසුයි එක හරිම රහයි. Before අපේ නම් exactly what I expected. ලයිම් එකක් තියෙනවා. ඊට පස්සේ අම්මයි සචි එතන තිබ්බ ඉඟුරු දාපු රහම රහ තේ එකකුත් try කරා. ඊළඟ සතිය අපේ අම්මිට තිබුණා ඇහි කන්ඩිෂන් එක පෙන්වන්න ડોක්ටර්ට හරියටම සතියකින් ඇවිල්ලා කොහොමද රිකවරි එක කියලා. ඉතින් අපි ડોක්ටර්ව හම්බුනාට පස්සේ එහෙමම ඩිනර් වලටත් ගියා. අපේ අම්මිගේ ඇහි මැහුම් කප්පු දවසේ හැමෝම ගොඩක් බය වෙලා හිටියේ. හැබැයි අපේ අම්මි නම් පොඩ්ඩක්වත් බය වෙලා හිටියේ නෑ. අපිගේ පේන් ටොලරන්ස් එක හොඳටම තියෙනවා දෙයියන්ගේ පිහිටෙන්. මොකද අම්මිට ජෙනරල් ඇනස්තෙටික්ස් තමයි ડોක්ටර් රෙකමන්ඩ් කරේ මේ සර්ජරි කරනකොට. නමුත් අපේ අම්මා බෑමයි කියලා ලෝකල් කරගත්තා. ඔයගොල්ලන්ට ටිකකින් පෙනේ සේව පූල් එකෙන් එළියට ගත්ත ගමන් කොච්චර හර්තාල් දානවද කියලා. එන්නවනේ. අපි එළියට ගන්න හදලා එයා ගොඩක් ඇඬුව හින්දා සචි ආයෙත් පූල් එකට ගත්තා. මොකද සාමාන්‍ය විනාඩි 10කට වඩා චූටි බබාලව පූල් එකේ තියන්න හොඳ නෑ. නැතර බය වදිනවා. Come. Hete baba. Tomorrow. Jangan gitu. Ini short එකක් ගෙනාවා. මොකද ඒක? බා. ගන්න එපා. ඉවරයි. ආයෙත් ඔය මොකද ගන්නේ? සීතල වෙනව නැත්තම් අපි දැන් තලවතුගොඩ හේමාසකට ගියා අපේ අම්මිගේ ඩොක්ටර්ට අන්තිම කන්සල්ටේෂන් එක ඇස පෙන්නන්න ඩොක්ටර්ගේ සෙෂන් එක කැන්සල් වෙලා. දැන් අපි හැන්නම් ගෙදර යන්න ඕනේ. බඩගිනි නිදිමතයි ඔක්කොම තියෙනවා. දැන් වෙලාව කීයට විතරද? 7:54යි කියන්නේ 8යි. නමුත්
අපි ආයෙත් හරවගෙන යනවා කොළඹ පැත්තට 5th Avenue පැත්තට. මොකද අපිට මට ස්පෙෂලි කන්න ඕනේ චීස් ආප්ප. මොකද අර 5th Avenue එකේ cafe on the 5th මම last time try කරා. ඒකේ තියෙන චීස් ආප් එක අපිට මම හරි ආසයි. ඉතින් මේගොල්ලෝ ඉතින් ever ready. Makan kiri apa nih? makan kiri ආප්ප සමනේ. කොහොම පේන්නේ නැහැ නේ. මො ඩිටෙක්ටඩ් නැහැ. I got myself the cheese hoppers and egg hoppers. Two milk, one chapri, the prawn curry and curry sambar. Got some prawns. You want me to? මං හිතන්නේ මං හරියට දේවල් වලට පුරුදු වෙනවා. දැන් අලුතෙන්ම පුරුදු වෙලා තියෙන මේ ආප්ප නැත්තම් හොපර් සීන් එකේ මං ඉන්නේ අලුතෙන්ම. ඒකට ඇඩික්ට් වෙලා හැම පාරම දැන් කොළඹ පැත්තට යනකොට මට ඒක ඕනේ වෙනවා. මේගොල්ලන් කොච්චර මොසරෙල්ලා චීස් මේකට දානවද කියන්නේ it's almost like a pizza. එක ඇදේනවා කනකොට. හැබැයි ගානත් සුළුපටු නැහැ. එක ආප්පයක් 300 ගානයි මට මතක විදියට. ඒ කියන්නේ මේ චීස් and chili හොප් එක ගන්නවා නම් අනිත් ඒවා නම් සාමාන්‍ය ගාන. ඉතින් මේ වීඩියෝ එක දැකලවත් ඔයගොල්ලන් රිස්කි බාන්ඩ් ඔන්ලයින් පර්චේස් කරලා ඒවා try කරලා බලන්න නැති වෙන්න පාඩමක් උගෙන ගත්තා කියලා මම හිතනවා. මේ වීඩියෝ එක දිගටම බලන් හිටියානම් බොහොම ස්තුතියි. Thank you so much for watching. Don't forget to like, comment and subscribe.